ජෝතිපාල මහත්තයා ඒ ගීතේ අයිතිය ඉල්ලන්න ගියොත් එහෙම ආය මම හින්දයි මේ ගීතේ ප්‍රසිද්ධ වුණේ කියන වැරදි මතයට එන්නේ ආයි යෝහානිට කියලා ඒ ගීතය ප්‍රතිනිර්මාණය කරන චමත් අපි දන්න කොපිරයිට් බයි අවුට් කියලවෙලා තියෙනවා කොපිරයිට් එක බයි අවුට් කරන්න පුළුවයිද එන්න එතන තමයි සදාචාරාත්මක අයිතිය එන්නේ මේ මෝරල් රයිට් කියන එක මේ වැරදි විදිහට මේ කට්ටිය හැබැයි වචනයාගෙන මේ මෙලඩියගෙන නෙමේ නෙමේ නා දයාගෙන නෙමේනේ ඒක අයිල්ලන්න බෑ සත්සත්ම මීඩියක දානවා යා ඒ සිින්දු එතන ඉවරයි ඒක ආයි කව වෙන කෙනකට කියන්නත් එක ඒ ගීතේ මැරෙන්නේ දාට ඒකෙදී වචනයවත් මෙලඩියවත් වෙනස් වෙනන්න නන්දගෙන එක පුහකමක් ඒ ගැනේ ගමක ප්‍රසිද්ධ වෙලා තියන්නේ කොහවත් දැති මාත්‍ය ගීතේ කොපිරයිට් එක ඉස්සලම වයිලේට් කරලා තියන්නේ ගායක ගායිකා එතනයි තියෙන ගැටලුව කොහොමද වෙලා තියෙන්නේ අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඇත්තටම අපි හිතුව කතා කරන්න කියලා බොහොම මේ සමාජයේ වැදගත් දැවෙන මාතෘකාවක් මේ දවස්වල තියෙන. ඒක තමයි මේ ගීතයේ අයිතිය. ඔය ඔයගොල්ලෝ අපි අහන මියුසික් වල අයිතිය මේ ගායනයේ ගීතයේ අයිතිය කාටද හිමි වෙන්නේ කියලා. මොකද හැමතැනම අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ තැන් තැන් වල මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ෆේස්බුක් එකේ තියෙනවා කට්ටියක් ඇවිල්ලා තමුන්ට අයිති කියනවා කට්ටියක් ඇවිල්ලා තව අපිට අයිති කියලා කියනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම අද සමාජයේ. ඉතින් ඒ ගැන කතා කරනකොට අපි මේ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 15කට වැඩිය මේ මියුසික් කොපිරයිට් කියන ඉන්ඩස්ට්‍රි කොපිරයිට් කියන ලංකාව ඇතුලේ ගීතයේ අයිතිය පිළිබඳව සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් කරපු හර්ෂ බුලත් සිංහල මහත්මයා. හර්ෂයි අයිබෝන් අයිබෝන්ගේ පිළිගන්නවා. ඉතින් හර්ෂය අපි අද VDD Global channel එකේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක රිලීස් කරන්නේ. ඉතින් මේ ෆස්ට් ටයිම් අපි මේ VDD Global channel එක ඇතුලේ මේ වගේ සාකච්ඡාවක් අතරම කරන්නේ. ඉතින් VDD Global කියන්නේ ඔයගොල්ලෝ දන්නවා, හුඟක් අය දන්නවා. අතරම අපි මියුසික් copyright management එහෙම නැත්නම් publisher and administration කියන පැත්ත මියුසික් වල අපි කවර් කරන්නේ. ඉතින් අපි තමයි VDD Global තමයි අතරම පළවෙනි ආයතනය එහා සම්බන්ධ ලංකාව ඇතුලේ කටයුතු කරන. ඉතින් මම හිතන්නේ මේක හොඳම අවස්ථාව මේ පිළිබඳව කතා කරන්න. හර්ෂයි අපි කාලයක් තිස්සේ මේ මියුසික් කොපිරයිට් සම්බන්ධ කතා කරගෙන යනවා. ස්පෙෂලි ඔයා මම හිතන අවුරුදු 15කට වැඩි කාලයක් මේ පිළිබඳව හදාරනවා, මේ පිළිබඳව ෆයිට් කරලා තියෙනවා. ඇත්තටම මේ ගීතයේ අයිතිය නිර්වචනය කරලා තියෙන තැන් තියෙනවනේ. එතකොට මේ නිර්වචනය කරලා තැන් තියෙන ඒ ඇතුලේ අපි ලංකාවට අදාළ වෙන නීතිය කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ ලංකාවට අදාළ වෙන නීතිය තියෙන්නේ ඇත්තටම අපිට තියෙන 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනතේ. ඔව්. ඒක ඇතුලේ තමයි මේ ගීතය කොයි පාර්ශවයන්ට අයිති කියලා නිර්වචනය කරලා තියෙන්නේ. තාම පැහැදිලිව නිර්වචනය වෙලා තියෙනවා. 1979 අංක 52 දරන බුද්ධිමය දේපල පනත තමයි අපිට ඉස්සලම ලැබෙන්නේ. ඊට පස්සේ ඒක කියන්නේ සංශෝධනයක් එක්ක 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනතට එනවා. ඉතින් ඒක ඊටාම පැහැදිලිව chapter 2 copyright, chapter 3 related rights. ඊටාම පැහැදිලිව මේ අයිතිවාසිකම් බෙදලා. ඒ කියන්නේ ඔයා ඔය කියපු කතාවත් එක්ක මම දන්නේ මේ සේරම අච්චාරු කරගෙන මේවා සේරම උඩියට කුර කරගෙන මේ ගොඩක් අය හැසිරෙනවා. අපි ඉස්සරලා ගීතයේ අයිතිය අපේ ප්‍රේක්ෂකයන්ට තේරෙන පරිදි නිර්වචනය කරමු මොන වගේ අයිතියින්ද ගීතයක් ඇතුලේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අපි පැහැදිලි කරගන්න ඕන කාරණාව තමයි ගීතයක් ඇතුලේ තියෙන අයිතිවාසිකම් කොටස් 4ක්. ඊටත් වැඩිය තියෙන්න පුළුවන්. ඊටත් වැඩිය තියෙනවා බොහෝ වෙලාවට. නමුත් අපි පැහැදිලිව දකින කොටස් 4ක් තියෙනවා අයිතිවාසිකම් තියෙනවා. එක්කෙනෙක් ගීත රචකයා, සංගීතඥයා, ගායකයා සහ CD රෙකෝඩ් ලේබල් එක. ඔව්. ප්‍රොඩියුසර්. ඔව්. whatever. ඔව්. හරි? ওই කාරණා 4 තමයි මූලික වශයෙන් අපි දකින 4. හැබැයි ඒක ඇතුළට ගියාම තව ආයෙ තියෙනවා සෙෂන් මියුසිෂියන්ස් ලගේ රයිට්ස් තියෙනවා, රෙකෝඩින් ආටිස්ට් ලගේ රෙකෝඩින් ආටිස්ට් ලගේ රයිට්ස්, ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන අයගේ රයිට්ස් තියෙනවා, ගොඩාක් තියෙනවා. නමුත් අපි මූලික වශයෙන්ම අපි සාකච්ඡා කරන්නේ ඇත්තටම ගීත රචකයා, සංගීතඥයා, ගායකයා සහ CD ප්‍රොඩියුසර්
කන්ටෙන්ට් ප්‍රොඩියුසර්ගේ හොඳ එතනට මට එකතු කරගන්න ඕනේ මේ ගීතේ අයිතිය කියලා ඉල්ලනවනේ. අපේ කට්ටිය ඉල්ලනවා ගීතේ අයිතිය. එතකොට ගීත රචකයා සහ නිර්මාණකරුවා ඉන්නවා. දැන් ඔයා කියපු මේ මූලික මේ 4 දෙනා ඇතුලේ සහ ගායකයා සහ රෙකෝඩ් ලේබල් එක ඒ සින්දු ප්‍රොඩියුස් කරන හරි කවුරු හරි ඉන්නවා. ඒතර මේ දෙකොල්ලන්ට මම හිතන්නේ වෙනමම සෙග්මන්ට් දෙකක් තියෙනවානේ මූලික අයිතිවාසිකම් දෙකක් බෙදලා. ඉස්සලා කිව්වා වගේ ගීත රචකයා සහ සංගීතඥයා වැටෙන්නේ කොපිරයිට් කියන කැටගරි එකට. ගායකයා සහ CD ප්‍රොඩියුසර් හරි කවුරු හරි රෙකෝඩ් ලේබල් එක වැටෙන්නේ රිලේටඩ් රයිට්ස් කියන කැටගරි එකට. කියන්නේ කොපිරයිට් කියන්නේ රිලේටඩ් රයිට්ස් කියන ආසන්න හිමිකම් කියන වචනේ සිංහලෙන් කිව්වොත් කොපිරයිට් එක කියන්නේ බුද්ධිම දේපල අයිතිය කියන එකද? කොපිරයිට් කියන්නේ ප්‍රකාශන හිමිකම්. ප්‍රකාශන හිමිකම්. එතකොට අපි බොහොම දැන් පැහැදිලි කරගන්න ඕන. ඒ කියන්නේ ප්‍රකාශන හිමිකම තියෙන්නේ වචන වලටයි මියුසික් එකට. ඔව්. ඒක රිලේටඩ් රයිට්ස් හිමි වෙනවා වොයිස් එක ඒකට අන්තර්ගත වුණාම ඒ වොයිස් එක ඇතුලේ තියෙන ගායකයාගේ හෝ ගායිකාවගේ වොයිස් එකයි සහ ඒ වැඩේ ප්‍රොඩියුස් කරන අයටයි තමයි මේකේ සවුන්ඩ් රෙකෝඩින් එක ප්‍රොඩියුස් කරන ප්‍රොඩියුසර් රෙකෝඩ් ලේබල්. ඒක එයාට. මොකද ඒකට හේතුව දැන් කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ඇක්ට් එක යටතේ අපේ තියෙන බුද්ධිමය දේපල ඇක්ට් එක 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ ඊටාම් පැහැදිලිව කියලා තියෙනවා ගීත රචකයා සංගීතඥයාට කොපිරයිට් එක හිමි වෙන්නේ එයා ඕත කියන කැටගරි එකට වැටෙන්නේ. ඕත කියන්නේ මෙහෙමයි දැන් කිසිම විදිහකින් බුද්ධිමය දේපලක් වෙන්නේ නැහැ කිසිම කෙනෙක්ගේ හිතලුවක්. රයිට් නැත්තම් නිකන් හිතේ තියාගෙන හිටියට මොනවා හරි එහෙම නිකන් මනසේ තියාගෙන හිටියා කියලා බුද්ධිමය දේපලක් වෙන්නේ නැහැ. එයා ඒක ප්‍රකාශ කරන්න ඕනේ යම්කිසි මාධ්‍යයකින්. එතකොට ප්‍රකාශ කරන මාධ්‍ය ටික ගත්තාම අපි ගීත රචකයා ප්‍රකාශ කරන මාධ්‍ය මොකද්ද? එයා ප්‍රකාශ කරන්නේ එයා ලියනවා. එයා ලියනවා පෑනයි කොලේ අරගෙන ලියනවා. එතකොට සංගීතඥයාගේ ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ සංගීත නෝට්ස් ටික. රයිට්? කියන්නේ නෝට්ස් ටික එයා ලියනවා කොලේක. ලියනවා එක්ක නැත්තම් ප්‍රෝග්‍රෑම් කරනවා මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක මොන හරි ඒ විදිහට එයා ප්‍රකාශ කරනවා. එතකොට ගායකයාට කොහොමද එයාගේ ප්‍රකාශනය එන්නේ? ගායකයට කිසිම විදියකින් ප්‍රකාශනය කරන්න බෑ ඒක රෙකෝඩ් නොවුනනම්. ඔව්. ඒ කියන්නේ දැන් ඔතන තියෙන්නේ කවුරු හරි ගායකයෙක් ලයිව් මොකක් හරි කියලා ඉවරලා ඒක පබ්ලික් එක ලයිව් වෙබෙල ඇහුවා ඒක කොහෙවත් රෙකෝඩ් වෙන්නේ නැහැ. එතනින් ඒ පර්ෆෝමන්ස් එක ඉවරයි. එතකොට ඒක කොහෙවත් එයාට කොපිරයිට් එයාට රයිට් එකක් එයාගේ රිලේටඩ් රයිට්ස් කියන යටතේ එයාට කිසි දෙයක් අයිතිවාසිකම දිනා ගන්න බෑ. ඒක හින්දා තමයි මේක රෙකෝඩ් වෙන්නේ. ඔව්. එතකොට රෙකෝඩඩ් මැටීරියල් එකක් හැටියට එද්දි මේක රෙකෝඩඩ් මැටීරියල් එකට අදාළ වෙනවා ඒ රෙකෝඩ් ලේබල් එක හරි නැත්නම් ඒ රෙකෝඩ් එක ප්‍රොඩියුස් කරන එක්කෙනා කවුද රයිට් එතකොට මේ දෙන්නව තමයි කනෙක්ට් කරලා තියෙන්නේ එකම අයිතිවාසිකම යටතේ රිලේටඩ් රයිට්ස් කියන යටතේ මොකද මේ දෙන්න ඒ දෙකම ශිල්පීය කටයුත්තක් ඒක බුද්ධියක් මෙහෙවා කරන කටයුත්තක් නෙමෙයි ඒක ශිල්පීය කටයුත්තක් ඒක හිස්ටරි එකේ යම් තැන්වල ඒක ඊටාම විද්‍යාත්මකව හදාarලා ඒ විදිහට කැටගරයිස් කරලා තියෙන්නේ අර දෙන්නට කොපිරයිට් එක එන්නේ දැන් විශේෂයෙන්ම බුද්ධිය මෙහෙවා කරන කටයුත්තක් හැටියට දැන් අපි හිතමු ගීත රචකයෙක් යම්කිසි එයාගේ හිතේ තියෙන දෙයක් එයා නිර්මාණයක් ඉදිරිපත් කරනවා කොලේක ලියනවා ඒක ප්‍රකාශයට පත් කරන්න එයාට විදි කිහිපයක් තියෙනවා ඒක එක්ක ගායකයෙක් ඒ කියන්නේ ගීතයක් හැටියට එයාට ප්‍රකාශයට පත් කරන්නත් පුළුවන් ඒක ගීතයක් බවට පත් වෙලා එහෙම අවස්ථා තියෙනවා නිසඳස් පදක් තියෙනවනේ නිසඳස් හැටියට එයාට print කරලා පොතක් හැටියට එයාගේ මේක ප්‍රකාශ කරන්න පුළුවන් ඒක විදිහක් තියෙනවා එතකොට සංගීත අධ්‍යක්ෂකවරයෙකුට එයාට තියෙනවා එයාගේ ප්‍රකාශන හිමිකම එයාගේ ප්‍රකාශන හිමිකම එයාට එන්නේ එයාට පුළුවන් ඒක රෙකෝඩ් කරන්න රෙකෝඩ් මේ රෙකෝඩඩ් මැටීරියල් එකක් හැටියට මේවා කරන්න එහෙම නැත්නම් ලයිව් පර්ෆෝමන්ස් එකක් මට පැහැදිලි කරගන්න උතනදී දෙයක් තියෙනවා දැන් ඒ කියන්නේ දැන් ගීතයක් තියෙනවා හරි වොයිස් එක තියෙනවා වචන සහ මෙලඩි එක තියෙනවා ඔය තුනෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න තරමින් ප්‍රේක්ෂකයන්ට තේරෙන විදිහට මම මේ ප්‍රශ්න අහන්නේ එතකොට ගීතයේ අයිතිය ඉල්ලද්දි කවුරු හරි පාර්ශවයක් දැන් අපිට ගායකයා ගීතයේ අයිතියක් කියලානකොට එයාට වචනවලයි මෙලඩි එකේ අයිතිය හිමි වෙන්නේ නැහැ හිමි වෙන්න විදියක් නැහැ හිමි වෙන්න විදියක් නැහැ කියන්නේ එයාගේ එයාගේ සම්බන්ධයක් නැහැ නේ ඒකට නැහැ එතකොට මේ දෙක වෙනමම තමයි තියෙන්නේ ඒ අයිතිය වෙනම අර දෙන්නට තමයි තියෙන්නේ එතකොට දැන් සමාජයේ නිකන් නැගෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ සමහරව කරකව ගන්න හදනවා ethical ප්‍රශ්නයකට කියන්නේ moral ප්‍රශ්නයකට කියන්නේ නීත්‍යානුකූල ප්‍රශ්නයකට නෙමෙයි අපිත් ඒ ගීත ගය ස්ටේජ් වල යනවනේ අපිටත් ගීතේ අයිතිය හිමිකමක් තියෙනවා ඒකොල්ලන්ට දැන් අයියා කියපු විදිහට ඒකොල්ලන්ට අයිතියක් තියෙනවා ඒකොල්ලන්ට ඕන තැනක ඒ ගීතේ ගායනා කරන්න පුළුවන්
ඔව්. ඒ ගී ගායනා කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්. ඔව් ඒගොල්ලන්ට performer හැටියට හ්ම්. ඒගොල්ලන්ට performing right එකක් එතන තියෙනවා. ඔව්. ඒ right එක කාටවත් performers right. performance right එකක් තියෙනවා. ඒක කිසිම විදියකින් කාටවත් ඒක මේ නැහැයි කියලා කියන්න බෑ. හැබැයි එතන as far as ඒගොල්ලන් ගීත රචකයා සහ සංගීතඥයාගේ copyright එක violate නොකරන තාක් නොකර තාක්. ඒක තියෙනවා. දැන් අපේ රටේ තියෙන පළවෙනිම කාරණාව තමයි මේ ගීතයේ copyright එක ඉස්සෙල්ලම violate කරලා තියෙන්නේ ගායක ගායිකාවන්. ඔව්. එතනයි තියෙන ගැටලුව. ඒක කොහොමද වෙලා තියෙන්නේ? ඒක වෙලා තියෙන්නේ මොකද ඔය සමහරක් ගීත නිර්මාණය වෙද්දී අපි දන්නවා ඒ අවදීන් වලට ගියාම අතීතයේ අවදීන් වලට ගියාම ඒක සරල ගීයක් වෙන්න පුළුවන්. ඒක චිත්‍රපට ගීයක් වෙන්න පුළුවන්. මොන හරි ගීතයක් ඒ විදිහට තමයි ලංකාවේ ඉස්සලම එන්නේ. ඒ ගීත ගුවන්විදුලි අපි ගමු සරල වශයෙන් ගුවන්විදුලි ගීතයක්. ගුවන්විදුලි ගීතයට ගුවන්විදුලියේ රෙකෝඩ් වෙනවා සරල ගීයක් හැටියට. ඊට පස්සේ මේ ගායකයාගේ හෝ ගායිකාවගේ ගීතය ගුවන්විදුලිය හරහා ප්‍රචාරය වෙලා ඒක ප්‍රසිද්ධියටපත් වෙනවා. ප්‍රසිද්ධියටපත් වෙලා අවසානයේ මොකද වෙන්නේ? ඒ ගීතය තැටිගත කරන්නේ කාගාවද? රෙකෝඩ් ලේබල් එකක්. රෙකෝඩ් කවුරු හරි මේ ගායකයාට අවස්ථාවක් මේ එකක් එනවා. අපි CD එකක් කරමු, කැසට් එකක් කරමු. මේ අර සින්දු ටික දාලි කරලා අපි කරමු කියලා. රයිට්? එතකොට මේ සින්දු ටික කවුද අරගෙන යන්නේ? ඔව්. ඒ අදාළ පාර්ශවයට ගායකයා. එතකොට ගායකයා එතනදී කිසිම විදිහකින් මේ ගීතය මුලින්ම රෙකෝඩ් වෙච්ච SLBC එක හෝ එක්ක නැත්නම් චිත්‍රපටයේ හෝ ඒ අදාළ පාර්ශවයන්ගේ අයිතිවාසිකම් කියන්නේ ආරක්ෂා කරලද ඒ ගීතය අර අනිත් තැනට ගෙනහිල්ලා තියෙන්නේ. එහෙම ගෙනහිල්ලා නැහැ. ඒතකොට සමහරක් වෙලාවට කියන්න පුළුවන් නෑ අපි සරල ගී කියලාත් නෑ අපි චිත්‍රපට ගීතත් නෙමෙයි අපි කැසට් වලටමයි මේ සින්දු හැදුවේ. හරි. එතකොට කිසිම තැනක නෑ පළවෙනි වතාවට කැසට් එකකට සින්දු හැදෙන්නේ. එතකොට ඒ කැසට් එකකට ලියපු ගීත රචකයා සංගීතඥයාගේ කොපිරයිට් එක ඒකත් එක්කම ගායකයා ගායිකාව හැටියට එයාගේ රිලේටඩ් රයිට් එක ආරක්ෂා වෙන විදිහට ඒගොල්ලන් කටයුතු කරලා තියෙනවා. මොකද ඒගොල්ලන් ඒක කරලත් නෑ. මොකද ඒ සින්දුව අපි තුන් කාගේ හරි තැනකට ඉස්සලම ගීතය රෙකෝඩ් කරා. රෙකෝඩ් කරලා ඉවරලා ඒක ප්‍රසිද්ධ වුණාට පස්සේ තව අවුරුද්දකින් වෙන රෙකෝඩ් ලේබල් එකක් යටතේ ඒ සින්දුවම ආයි කරලා තියෙනවා. ඔව්. රයිට්? එතකොට අර ගීත රචකයාගේ සංගීතඥයාගේ කොපිරයිට් එකට මොකද වෙලා තියෙන්නේ? ඒක වයලේට් කරලා තියෙනවා. ඒක වයලේට් කරලා තමයි ඒක වයලේට් කරලා විතරක් නෙමෙයි අර රෙකෝඩ් ලේබල් එක පළවෙනි රෙකෝඩ් ලේබල් එකේ මේ එයාගේ රයිට් එකත් වයලේට් කරලා තමයි වෙන කෙනෙක් ගාවට ගෙනිහිල්ල ඉවරලා අපි තුමු ඒක කළා ඉස්සෙල්ලා තරංගා ලේබල් එකේ ඊට පස්සේ ඒක ශ්‍රී ලංකා කරලා තියෙනවා. එක්ක නැත්තම් තෝරාන කරලා තියෙනවා. එක එක්කෙනා එකම ඔයා මේ කියන විදිහට ගීතයක් ඇත්තට මූලික වශයෙන් වයලේට් කරලා ඒකෙන් සල්ලිත් හම්බ කරලා තියෙන මේ ගායක පාර්ශ්වය. අපි බැලුවොත් ඔයා කියද්දිම මට ඔළුවට එනවා අපි එක සින්දුවක් ඇහුවොත් ඒක YouTube එකෙත් තැන් 4-5ක තියෙනවා එකම ගායකයා කියන්නේ Spotify iTunes ඇතුළෙත් තැන් වල වෙනවා එකම ගායකයා එකම සින්දුව තැන් 3-4ක තියෙනවා තැන් 3ක් කියන්නේ ඒතකොට ඒ ගායකයාට ඒවත් කරාට පස්සේ ඒ ගායකයාට ඒ ගීතය කොන්සර්ට් එක on stage perform කරන්න අයිතිකුත් තියෙනවා ඒකෙනුත් එයා සල්ලි හම්බ කරනවා දිගින් දිගටම මේ දේ කරගෙන ඇවිල්ලා ඇත්තටම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ දැන් ඔයා කතා කරන විදිහට මට පේන්නේ ගීත රචකයා සහ ගීත නිර්මාණකරුවා ගීත රචකයා ගීත සංගීතඥයයි කිසිම විදියකින් ඒ කියන්නේ සිස්ටම් එකක් ඇතුලේ ප්‍රොටෙක්ට් වෙලත් නැහැ ලංකාවේ. එතකොට සදාචාරාත්මක වශයෙන් ඒ දෙන්නගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙලත් නැහැ. ඒක පාවිච්චි කරන අනිත් පාර්ශවයන් එක්ක ගත්තාම. එතකොට දැන් අපි ගත්තොත් ලයිව් කොන්සර්ට් එකකට උනත් ඒගොල්ලන් ගිහිල්ලා ගීතය ගායනා කරද්දී ඒ ලයිව් කොන්සර්ට් එකෙන් ඒ ගීත රචකයාට සංගීතඥයට හම්බ වෙන්න ඕන කතරු භාගය ලැබෙන්නේ නැහැ අදටත්. එතකොට අපි ගලමු CD එක හරි කැසට් එක හරි CD එක ප්‍රොඩියුස් කරලා ඊට පස්සේ ඒක රේඩියෝ ස්ටේෂන් එකකට දුන්නා. රේඩියෝ ස්ටේෂන් එක හොගාලා ඒකොල්ලන්ගේ හැල්මේ ඒකොල්ලන් ගහනවා. ඒක කිසිම විදියකින් ඒකට ගීත රචකයාට සංගීතඥයට කීයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔය කතාවේ ඉතින් ඇත්තටම දැන් සමා ප්‍රශ්න දෙකක් මගේ ඔළුවට ආවා. නිසා මම දැකපු දේවල් ගායකේ පාර්ශවයෙන් කියන දේවල් තමයි අපි හින්දායි ඒගොල්ලෝ ඒ ගීතේ නිර්මාණය කරේ. එක දෙයක් ඇහෙනවා. අපි තමයි මේ ගීතේ වාහකයෝ. ඒ කියන්නේ අපිට මේ ගීතේ ඉදිරියට අරගෙන යන්නේ. අපෙන් තමයි වාහකය කියලා කියන්නත් කැමති නෑ සමහරක්. ගීතේ අරගෙන යන වාහනේ හරි මොකක් හරි. එතෙන් තමයි ගීතේ ජනප්‍රිය වෙන්නේ. ඒකට අපිට මේ ගීතේ අයිතියක් තියෙනවා. ඔව් අයිතියක් තියෙනවද? ඔයා කියන දේ මට තියෙනවා. ඔව් අයිතියක් තියෙනවා. හැබැයි වචනේ යාගේ නෙමෙයි. ඔව්. මෙලඩි යාගේ නෙමෙයි නං. ඉතින් යාගේ නෙමෙයිනේ. ඒක අයිල්ලන්න බෑ. ඔව්.
ඒගොල්ලන්ට තියෙන්නේ අයිතිවාසිකම ඒගොල්ලන්ගේ ගායනයට. එතකොට කොහොමද බුද්ධිමය දේපල පනත යටතේ එයාගේ ගායනය ආරක්ෂා වෙලා තියෙන්නේ? chapter 3 related rights වල ඉතාලම පැහැදිලිව තියෙනවා. එයා කොතනක හරි එයා sound recording එකකට තමුන්ගේ voice එක fix කරාද? ඒ fix කරපු දවසේ ඉඳලා calendar date එකේ අවුරුදු 50ක් යනකම් ඒ ගීතයෙන් ප්‍රතිලාභ ලබන්න ඒ රෙකෝඩින් එකෙන් ප්‍රතිලාභ ලබන්න ඒක පවාදනය වෙන voice එක තියෙන රෙකෝඩින් එක. එයාගේ voice එක තියෙන රෙකෝඩින් එකෙන් එයාට ප්‍රතිලාභ ලබන්න එයාට අවුරුදු 50ක් තිස්සේ ඒක කරන්න පුළුවන්. ගීත රචකයාට සංගීතඥයාට 70ක ආයු කාලයක් දීලා තියෙනවා. එයා ජීවතුන් අතර ඉන්න කාලයක් එයා නැති වෙලා අවුරුදු 70ක් යනකනුත් ඒ ගීත රචකයාට සංගීතඥයාට එයාගේ දරු පරම්පරාවල් වලටත් ඒක තියෙනවා. දැන් තව ප්‍රශ්නයක් තමයි චෝදනාවක් කරනවා මේ ගීත ප්‍රතිනිර්මාණය කරනවා. ඒ ප්‍රතිනිර්මාණය කරන්න ගායකයන්ගේ අවසරයක් ඕනේ නෑ දැන් මේ තියෙන හැටියට. කියලා දැන් ඇත්තට ඕක බොහෝ වෙලාවට මම හිතන්නේ සිද්ධි දෙක තුනක් අල්ලගෙන තමයි දැන් මේ හුඟක් අය කතා කරන්නේ. ගොඩාක් ප්‍රතිනිර්මාණය වෙලා තියෙන ඒ කියන්නේ මම කියන්නේ නිර්මාණකරුවාගෙන් වචන ලියපු එක්කෙනා සහ සංගීත නිර්මාණකරුවාගේ පැත්තෙන් ගීතේ ප්‍රතිනිර්මාණය වෙච්ච අවස්ථා තියෙනවා අඩුයි. මේ කියන්නේ වයලට් කියන්නේ YouTube එක ඇතුලේ ඕන අය ඕන විදිහට දාන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඒත් ඒ යම්කි සිද්ධියක් දෙයක් අරගෙන අල්ලගෙන දැන් මේ එළවනවා දැන් අපිටත් අයිතියක් තියෙන ගීතයක් ප්‍රතිනිර්මාණය කරද්දි ගායකයාගේ පාර්ශවයෙන් කියන අපිටත් අයිති තියෙනවනේ ඒක ඕන දෙපාදි කියලා කියන්නේ. එහෙම ඒක සාධාරණ නෑ. ඒක සාධාරණ නෑනේ. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ගීතයක් ප්‍රතිනිර්මාණය කරනවායි කියන්නේ ඒක වැටෙන්නේ බුද්ධිමය දේපලේ තවත් එක්තරා වෙනත් කොටසකට. එතකොට ඒක තියෙන්නේ රීප්‍රොඩක්ෂන් රයිට්ස්. එතකොට රීප්‍රොඩක්ෂන් රයිට්ස් වලට එද්දී මේකේ ඊටාම පැහැදිලිව බුද්ධිමය දේපල පනතේ තියෙනවා රීප්‍රොඩක්ෂන් රයිට්ස් වලට රයිට්ස් කාගෙන්ද ලබා ගන්න ඕනේ ඕනම පාර්ශවයක් ඒක රීප්‍රොඩක්ට් කරද්දී කියලා. ඉතින් ඒක පැහැදිලිව තියෙනවා බුද්ධිමය දේපල පනතේ. ඒ අනුවයි ඒක රීප්‍රොඩක්ෂන් එකකට යන්න පුළුවන්. හොඳ මේගොල්ලෝ කියන හැටියට දැන් ඇත්තටම දැන් මෙහෙම බැලුවොත් එහෙම දැන් HR ජෝතිපාල මහත්මයා ගත්තොත් එහෙම මම හිතන්නේ මේ වැඩි සෑහෙන ප්‍රමාණයක් කියලා තර හින්දි තනුව වලට සිංහල වචන දානවා. එතකොට ඒ ගීතය ජෝතිපාල මහත්තයා ඒ ගීතේ අයිතිය ඉල්ලන්න ගියොත් එහෙම ඇත්තටම ඒ ගීත නිර්මාණය කරපු ඉන්දියන් මියුසිෂියන්ස්ලා ශංකර් ජයකිෂන් වේවා බප්පිලේ වේවා කවුරු හරි මදන් මෝහන් වේවා ඉතින් ඒගොල්ලෝ දන්නෙත් නැතුව ජෝතිපාල මහත්මයා මේ ගීත කියලා අඳුර ඒගොල්ලෝ අයිතිවාසිකම් මොකුත් තියෙනවා. ඒක නේ ඇත්තටම බැලුවොත් එහෙම බෑක් ට්‍රැක් කරගෙන ගියොත් එහෙම මේක ඇත්ත අයිතිවාසිකම් තියෙනවා ඉන්දියාවේ නිර්මාණය කරපු මිනිස්සුන්ට. ඒ ගීතේ වචන මේගොල්ලෝ වෙනස් කරනවා නේද මේ සිංහල වචන දාද්දි. ඒත් අවසරයක් ගන්න එපා. සිංහල වචන දානවා නම් අවසරය ගන්න එපා. අර මෙලඩි යූස් කරන කෙනා. ඔය මෙලඩි එක හදපු කෙනාගෙන් අවසර ගන්නත් ඕනේ. ඒක අදාළ පබ්ලිෂර්ගෙන් අවසර ගන්නත් ඕනේ. ඒකට ඒ විදිහට ඩිරේටිව් වර්ක් එකක් හැටියට ඒක වෙනත් ප්‍රොඩක්ෂන් එකක් හැටියට මේවා කරද්දි මේකද ඩෙරිවේටිව් වර්ක් එකක් නේ ඔය වෙන්නේ. ඒ කියන්නේ ඒ අර ඔරිජිනල් එකෙන් වියුක්ත කරලා අරගෙන වෙනත් වචන දාලා ඒ මෙලඩියම පාවිච්චි කරන වචන දාලා. ඒක ඩෙරිවේටිව් වර්ක් එකක්. ඇත්තටම අපේ ප්‍රේක්ෂකයන්ට හිතන්න හොඳ දෙයක්. දැන් ඒ උදාහරණයක ජෝතිපාල මහත්මයා ගොඩාක් හින්දි ගීතවල තනු ගායනා කරලා තියෙනවා. හින්දි ගීතවලට ප්‍රිය කරන ගොඩක් අය දන්නවා ඒ කාගේද කවුද ගායනා කරලා තියෙන නිසා කවුද මියුසික් කරලා තියෙන කියලා. ඒතකොට යූස් වෙලා තියෙනවා. ඒතකොට ගායකයෝ වශයෙන්. ඒතකොට ඒක ඇත්තයි ජෝතිපාල මහත්මයා සතුද? මොන අපිට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඊළඟ තව ප්‍රශ්නයක් අහනවා දැන් මේ අපි දැන් මේ ගීතේ නිර්මාණය කරද්දී මේකේ ප්‍රතිනිර්මාණය කරද්දී ඒක ප්‍රතිනිර්මාණය කරන අයිතිය දැන් ඔයා කියන විදිහට අපිට මේ කතාවේදී පැහැදිලි වෙන්නේ වචනයි මියුසික් එක. ඒ දෙකනේ ගීතේ කියලා තියෙන්නේ. වචනය මේ වොයිස් එක අපිට ඕන තැන් වලින් වොයිස් එක ඕන වෙලාවට ඒකට දාන්න පුළුවන් නේද? ඒකට හේතුවකුත් තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. එතන තමයි මම එන්න යන්නේ. එතකොට තව වොයිස් එකක් දාද්දි මූලික ගායකයාට අමතරව තව වොයිස් එකක් දාද්දි එහෙම කරන්න දෙන්න බෑ. එක්කෝ නැත්නම් අපෙන් අවසර ගන්න ඕන. අන්න එහෙම ප්‍රශ්නයක් කතා කරනෝනේ මේගොල්ලෝ. ඒ ප්‍රශ්නෙට ඒකට ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලන් හරියට මේ කොපිරයිට් ලෝ එක ගැන කිසි හැදෑරීමක් නැහැ. ඔය හිතලු කතන්දර ඔය කියන්නේ. එතනදී ගීත රචකයෙකුට සංගීතඥයෙකුට තියෙන අයිතිය ගායකයාට දීලා නැත්තේ කොපිරයිට් එකක් හැටියට ගායකයෙකුට දීලා නැත්තේ ඒ හේතුව හින්දාම තමයි. මොකද අපි දන්නවා අපි මේ වෙද්දී ඊටාම පැහැදිලිව එක්ස්පීරියන්ස් කරනවා අද සමාජයේ. ඒ කියන්නේ ගායකව ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ අන්තිම කාලේ ඒගොල්ලන්ට ගායනා කරගන්න බැරි වෙනවා. right?
ඒ කියන්නේ ජීවතුන් අතර ඉන්න කාලෙම ඒගොල්ලන්ට ගායනා හැකියාව නැති වෙනවා. මොකද මේක මේ අපි ඩීල් කරන්නේ මේ අපේ ශරීරයේ අවයවයක් එක්ක. රයිට්? මේක ශරීරයේ වියකෙනවා හා සමානව ඕන වෙලාවක වියකිලා යන්න පුළුවන්. රයිට්? ඒක නැති වෙන්න පුළුවන්. මොනවා වෙනස් වුණත් ඔයා කියවගේ වචනේයි මෙලඩියයි වචනයි මෙලඩිය වෙනස් වෙන්නේ. වචනේයි මෙලඩියයි තියෙනවා. මේක ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. කිසිම විදිහකට ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක වෙනස් වෙන්නේ නැති එක එහෙම තියෙනවා. ඒකට අයිතියව හිමිකම තියෙන කෙනාට ඒ අයිතිය තියෙනවා. ඔව් ඒක තියෙනවා. එතකොට අර වෙනස් වෙන කෙනාට බැරි වෙලාවත් අපි හිතමු ජීවිත කාලෙම තමුන්ගේ හඬ අහිමි වෙන ගායකයෙකුට බැරි වෙලාවත් කොපිරයිට් එකක් දීලා තිබුණා නම් මොකද වෙන්නේ? ඒ සින්දුව එතනින් ඉවරයි. ඒ සින්දුව එතනින් ඉවරයි. ඒක ආයි කව වෙන කෙනෙකුට කියන්නත් බෑ. ඒක ඒ ගීතේ මැරෙන්නේ එදාට. ඉතින් ඒක ලෝකේ විද්‍යාත්මකව ඔප්පු කරලා තමයි මේ ගීත රචකයාට සංගීතඥයාට කොපිරයිට් එක දීලා රිලේටඩ් රයිට් එක අර දෙන්න දෙන්නේ. අනිත් එක බොහොම සරලයිනේ ගීතයක්. ප්‍රතිනිර්මාණය වුණොත් රීමේක් එකක් කරොත් ඔරිජිනල් ගායකයාගේ කටහඬට ඒ භාවයට ආස කරන අයට ඒ ඔරිජිනල් ගායකයා කියපු එක අහන්න තියෙනවා. ඒක නැතුව වෙන එකක් අහන්න මේ කැමති කෙනෙක් අලුත් පරම්පරාවක් වෙන සමහරට වෙන විදිහකට අහන්න කැමති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අර ගීතේ තියෙනවා. අනිත් එක ඔය විශේෂයෙන්ම නිකන් මේ මම හින්දායි මේ ගීතේ ප්‍රසිද්ධ වුණේ කියන වැරදි මතයට එන්නේ මිනිස්සු ඒ තියෙන යම් කියන්නේ මම නම් දකින්න එක කුහකකමක්. ඒ කියන්නේ කමක් විතරක් නෙමෙයි අනිත් එක තව එකක් තියෙනවා. ඔයා හිතන්නකෝ ඒගොල්ලෝ සින්දුව ලියන මිනිස්සයාටයි ගීත රචකයාටයි අපි දෙන්නම හඳුනමුකෝ ගීත නිර්මාණකරුවෝ කියලා. අපි දැන් මෙතන ගියාට ඔව් නිර්මාණකරුවෝ දෙන්නට කියනවා ඔයලාගේ නිර්මාණය ප්‍රසිද්ධ කරේ අපි කියලා. ඒගොල්ලෝ ඒක උස්සගෙන යනවා රේඩියෝ channel එකකට හරි ටීවී channel එකකට හරි. ටීවී channel එකෙන් ඒගොල්ලන්ට ඔය කතාවම කියනනේ අපි හින්දායි ඕගොල්ලන්ගේ නිර්මාණය ප්‍රචාරය වෙනවා. ඒතකොට මේක නීතියක් නැති තැන මේක නිකන් වල් වැදිච්ච තැනක් නේ. අර ගායකයා අර නිර්මාණකරුවට දාන සද්දෙම මීඩියා එක දානවා. එයා කිව්වොත් අන්තිමට මේ ගීත ප්‍රචාරය වෙලා මේ ප්‍රසිද්ධ වෙලා තින්නේ කොහෙවත් නැති මාධ්‍ය ආයතනයක් කියලා. දැන් අන්තිමට මේ සමීකරණ කෙරවල ලඟ වෙලා තියෙන්නේ එතෙන්ට. සමීකරණ කෙරවල එතන හැමෝම කියන්නේ. ඒකින්ද බොහොම සරලව ඔයා කියන්නේ නීතියක් මේක ඇතුළේ ස්ටැබ්ලිෂ් කරන්න. අනිත් එක තව ප්‍රශ්න තියෙනවා. අපි ඔරිජිනල් ගායකයට වැඩිය හොඳද කියලා බලන්න ඕන මේක. මේ වැඩේ මේක කරද්දි මේක එහෙම වයලේට් කරනවා. ඒකත් අර වාක්‍ය වගේ කොහොක්කමට හදාගත්ත කරනවා. ඒක මම නිකන් උදාහරණයක් හැටියට කියන්නම්කෝ. ඔය ඕක එන්නේ ඇත්තටම මේ බෝල් 1800 ගණන් වල තමයි මේක ප්‍රැක්ටිස් කරන්නේ. මේ ලෝ එක ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් ප්‍රැක්ටිස් කරලා ඉවරලා ඕක ඇවිල්ලා ඒ කියන්නේ ඊට කලින් ඉඳලා ඔපෙරාස් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කාලේ ඔපෙරානේ. ඒ කාලේ නිකන් මේ විනාඩි 3 සින්දු තිබුණේ නැහැ. ඒ කාලේ ඔපෙරාස් තිබුණේ. ඔපෙරා ඇතුලේ ගීත ආවේ. ඒ ගීත ආරියාස් කියලා කියන්නේ අපි ඒක සෝලෝ තියෙනවා, ඩුවට්ස් තියෙනවා, ට්‍රිප්ලට්ස් තියෙනවා, ක්වාඩ්‍රපල් එක විදියට ගායනා වෙන ඒවා තියෙනවා. ඒවා තමයි ඉස්සලම ගායනා හැටියට එන්නේ. ඒ ගායනාවල ඒ ඔපෙරා එකේ අවුරුදු 10කට 15කට පස්සේ ඒ ගායනාව කරේ තවත් වෙන කෙනෙක්. ඊට වෙන කෙනෙක්. එතකොට ඒ ගායකයා අප්ඩේට් වෙනවා තව වෙන ගායකයෙකුට. හොඳම උදාහරණයක් නේ අපි වේදිකා නාට්‍ය අපි ගත හොඳම උදාහරණ තාරාවේ ගිලිතේ වේදිකා නාට්‍ය ගීත ටික. මුලින්ම ගායනා කරනවා යුආර් විමල් මහත්මයා. මම හිතන්නේ නීලල්ලසර විජේනන්දසි මහත්මයා මම හිතන්නේ මුල්ම ගායනය කරේ කවුද? ඊට පස්සේ ඕක මඩේ ලගින තාරාවන් ගීතේ ගායනා කරනවා මර්සිඩි සිංහ මහත්මිය. ඉතින් දැන් ඊට පස්සේ ඔය නිර්මාණ ඉදිරියට දැන් අවුරුදු මම හිතන්නේ 40කට වැඩි 46ක් වෙනකන් ඒ නිර්මාණ ඔය මඩේ ලගින තාරාවන් සෝභාවදී කී දෙනෙක් කියලා චූන්චෑන් කී දෙනෙක් ඔය සින්දු ඒකේ ස්ටේජ් එක උඩ කියලා තියෙනවද? හැබැයි ඒකෙදි වචනේවත් මෙලඩියවත් වෙනස් වෙලා නැහැ. ගායක වෙනස් වෙලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් ලෝකෙ. ඔව් ඒක ලෝකේ. ඒක හරි මේක තමයි මං කියන්නේ මේ සරල සමීකරණේ තේරුම් ගන්න බැරුව ඇයි දන්නේ මේ ගායිකාව මෙච්චර මේ සම්බන්ධයෙන් මේ හැප්පෙන්නේ. මම නම් හිතන්නේ ඇයි ඒක මේ සල්ලි ඉන්වෝල්ව් වෙච්ච ඉඳ. දැන් මම ඔයාලට තව උදාහරණයක් කියන්න. එතන මේ මාතෘකාවට එන්නේ ඉස්සෙල්ලා. මැනිකේ මගේ හිතේ යොහානි කියපු ගීතය. දැන් අපි කියන්නේ යොහානි කියපු ගීතය. ඇත්තට මේක මුලින්ම කියන්නේ මේ දුලාන් DRK හරි මල්ලි කෙනෙක් හරි දක්ෂයෙක්. ඒ චමත් සංගීත තමයි ඒකට මියුසික් කරන්නේ. ඇත්තටම චමත් දකින්නවා මේ ඒක යොහානි මේ YouTube මේ Facebook එකේද කොහෙද කියලා ආ යොහානිට කියලා ඒ ගීතය ප්‍රතිනිර්මාණය කරේ. ඒක කරන්නේ චමත්. ඔව් ඒක යට ඒක චමත්. හැබැයි ඒකේ වචනත් මම හිතන්නේ දුලාන්ට. දුලානුත් එකට ඇග්‍රී වෙලා ඒක දුලාන් තමයි ඊට පස්සේ ඔරිජිනල් එක යොහානිගේ version එක කරා.
ඒක ළඟ ඒක රීප්‍රොඩියුස් වෙලා වෙන ගායකයෙක් ලව්ව ඒක කියවුන් නැත්නම් කවදාවත් යොහානි කියලා කෙනෙක් බිහි වෙන්නෙත් නැහැ. ওই ගීතේ ජාත්‍යන්තරයට යන්නෙත් නැහැ. ඔව් ඒ වගේම දැන් අපි සමහරක් ගීත අහලා තියෙනවා ජෝතිපාල කියපු ගීත. ඔව්. අපි අහලා තියෙන්නේ සුරේන්ද්‍ර හරි කවුරු හරි කිව්වට පස්සේ තමයි මේ ගීතේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. රියැලිටි ෂෝස් වල. සමහරව තාමත් හිතන් ඉන්නේ සුරේන්ද්‍රගේ සින්දු කියලා. එතකොට ඒ වගේම අනිත් පැත්තෙනුත් තව ගීත තියෙනවා. ඒ වගේම මේ වෙන ගායකයෝ රූකාන්ත කිව්වා සමහරක් ගීත. රූකාන්ත කියපු ගීත සමහරක් ඒවා අපි දන්නේ රූකාන්තය කියලා ඒක ශිහන් මිහිරංග කියනක. ඉතින් ඒ වගේ ප්‍රසිද්ධ එහෙම අනන්ත අප්‍රමාණ සිද්ධි තියෙනවා මෙතන. ඉතින් මෙතන කිසිම විදියකින් මේ ගායකයා නිසාමයි මේක ප්‍රසිද්ධ වුණේ කියලා යම්කිසි මතවාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා නම් ඒක නිෂේධනය වෙන ඕන තරම් කාරණා තියෙනවා. ගායකයා නිසා නම් ප්‍රචලිත වුණේ එයාට බය වෙන්න දෙයක් නැහැ. එයාගේ ඔරිජිනල් සවුන්ඩ් රෙකෝඩින් එක හැමතැනම තියෙනවා. ඒක ඕන කෙනෙකුට අහන්න පුළුවන්. වෙන කෙනෙකුට වෙන දෙයක් අහන්න පුළුවන් නම් ඒක සමහරු ඔය කොස්ටික් වර්ෂන් එකක් කවරි ගගා කියන එක අහන්න ආස වෙන්න පුළුවන් අරකට වැඩි කෙනෙක්. ඒක එයාට අහන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඔරිජිනල් රෙකෝඩින් එක ඉම්ප්‍රින්ට් එක හැමතැනම ලංකාව ඇතුලේ තියෙනවා. ඉතින් එයා කැමති අය ඒක සිලෙක්ට් කරලා අහන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒ ගීතය වෙන වෙර්ෂන්ස් වලින් අහන්න කැමති වෙන කිසි හේතුවකින්ද නෙමෙයි. ඒ ජෙනරේෂන්ස් වෙනස් කරනවා තමුන්ගේ රසඥතාවය. ඒ රසඥතාවය අනුව ඒ ගීතේ හැඩය වෙනස් කරගන්න තමයි ගීත රචකයාට සංගීතඥයට ඒ අයිතිය දීලා තියෙන්නේ. එතකොට දැන් අපිට සංගීතඥයෝ ගොඩක් වෙලාවට කියලා තියෙන දෙයක් තමයි කතා කරනකොට ගීත රචකයෝ ඒ කියන්නේ මේ දැන් මියුසිෂියන් මේ ගායකයා ඇවිල්ලා ඒගොල්ලන්ට කියන නිර්මාණයක් කරගන්නවා ඊට පස්සේ ගායක හිතාගෙන ඉන්නේ ගායකගේ අයිතිය ගීතේ අයිතිය එයාලා ගෙවන පේමන්ට් එකත් එක්ක ඒ ගීතේ අයිතිය ඒගොල්ලන්ට අයිතියි කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒක කොහොමද ක්ලැරිෆයි කරගන්නේ කියලා දැන් අපිට එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධ අයියා මොනවද දක්වන දැන් මෙහෙමනේ දැන් සාමාන්‍යයෙන් ඕනම ගීතයක් නිර්මාණය වෙන අවධියක ඒ නිර්මාණය වෙන අවධියේ සිද්ධ වෙන එක කාරණාවක් තමයි ඒක කොමර්ෂල් පර්පස් කරන කටයුත්තක් බොහෝ වෙලාවට. එතකොට ඒ අදාළ ගීත රචකයාට සංගීතඥයාට යම්කිසි මුදලක් ගෙවනවා ඒ අදාළ පාර්ශවයේ. ඒක ගායකයා වෙන්න පුළුවන්. එක්ක නැත්තම් ගායකයා වෙනුවෙන් ඒක කරන රෙකෝඩ් ලේබල් එක වෙන්න පුළුවන්. හරි මොකක් හරි වෙනත් තර්ඩ් පාටි ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්. ඒක ඒ ගීත රචකයාට සංගීතඥයාට ඒක ගෙවනවා. ඒ ගෙවීමෙන් අදහස් වෙන්නේ ඒ ගෙවන්නේ එයාගේ ඒ ශිල්පීය ඒ කියන්නේ ඒ වෙලාවේ ඔහුගේ නිර්මාණාත්මක ප්‍රවේශය ඒ ගීතය වෙනුවෙන් ඒ නිර්මාණාත්මක දායකත්වයට ඒ නිර්මාණාත්මක ප්‍රවේශයට දෙන ශ්‍රමයට දෙන මුදලක් හැටියට ඒක කිසිම විදියකින් ඒකෙන් අදහස් වෙන්නේ ඒ ගාන දුන්නයි කියලා ඒ ගීතය ඒ ගෙවන ප්‍රොඩියුසර්ට හරි නැත්තම් කියන ගායකයට හරි අයිති කියලා. එහෙම එකක් නැහැ. ඒකේ සිද්ධ වෙන්නේ ඒ අදාළ නිර්මාණාත්මක ප්‍රවේශයට ශ්‍රමයට දෙන යම් මුදලක්. ඉතින් ඒ ගීතය සමහරක් වෙලාවට ගායකයෙකුට හෝ ඒ ප්‍රොඩියුසර්ට හෝ ඒක සම්පූර්ණයෙන් තමුන්ගේ අයිතිවාසිකමක් බවට පත් කර ගැනීමට නොහැකියාවක් නැහැ. හැකියාවක් තියෙනවා. ඒක කරනවා නම් කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කරන්න ඕන ක්‍රමවේදය තමයි අපි දන්නවා කොපිරයිට් බයි අවුට් කියලා තියෙනවා. ඉතින් කොපිරයිට් එක බයි අවුට් කරන්න පුළුවන්. ඉතින් ප්‍රොඩියුසර්ට හරි ගායකයට හෝ කතා කරන්න පුළුවන් ගීත රචකයා සංගීතඥයත් එක්ක මේ මම කැමතියි මේක සම්පූර්ණයෙන් මේ ගීතේ වගේ ගන්න මේ ගීතේ කොපිරයිට් මම ගන්න කැමතියි. ඒක තමයි ඒකට ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. ඇග්‍රීමන්ට් එකේ කියනවා හරි මට හරි ලක්ෂ 10ක් දෙන්න නැත්නම් ලක්ෂ 20ක් දෙන්න මම ඔයාලට සම්පූර්ණයෙන් දෙන්නම්. මේක හරිද මොකද ලක්ෂ 5කට නිර්මාණය කරන ගීතයක ඒ නිර්මාණය ඒ අයිතිය නිර්මාණකරු සතුයි. නමුත් නිර්මාණකරුගේ අයිතිවාසිකමම සල්ලි වලට ගන්නවනේ කොපිරයිට් බයි අවුට් කියන එක කරන අරයා ඒ වෙලාවේ නිර්මාණයට වගේ ලක්ෂ 5ක් නේ මම ඒකට ලක්ෂ 25ක් කියනවා වෙන්න පුළුවන්. ඒක ඒ ඇග්‍රීමන්ට් එක අනුව තමු ගන්න කැමති නම් ඒක තමු සල්ලි දීලා ගන්නවා. ඒතකොට ගීතේ නිර්මාණාත්මක අයිතිය ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය සියලුම දේවල් ඒ අදාළ පාර්ශ්වයට ලැබෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කොපිරයිට් බයි අවුට් කරයි කියලා කිසිම විදියකින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ගීත රචකයා සංගීතඥයාගේ නම ඒකේ සඳහන් නොකළ යුතුයි කියලා. එන්නේ එතන තමයි සදාචාරාත්මක අයිතිය එන්නේ. මේ මෝරල් රයිට් කියන එක මේ වැරදි විදිහට මේ කට්ටිය තැන් වල අර්ථකථනය වෙනවා. මෝරල් රයිට් එකේ ඊටාම පැහැදිලිව තියෙන එකම කාරණාව තමයි ඔය වගේ කොපිරයිට් බයි අවුට් එකක් හරි ඕනම තැනක ඕත කෙනෙක් කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නොලබන ඕනම නිර්මාණයක් සම්පූර්ණයෙන් වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන තියෙනවා නම් ඒ ලබාගෙන තියෙන නිර්මාණයේ තාමත්
ඒ ගීත රචකයාගේ සංගීතඥයාගේ නම සඳහන් කළ යුතුයි කියලා. මුල්‍යමය අයිතිවාසිකම ගියත් ගියත් අර බොරු තමුන්ගේ මම ඔයාගේ සින්දුව ගත්තයි කියලා වචන මට මගේ නම දාගෙන මේ වැඩේ කරන්න බෑ ඒක කියලා. තමයි moral right එක හැටියට තියෙන්නේ. ඇත්තටම මේ කතා බහ ඉතාම ඉන්ට්‍රස්ටිං හැමෝම මම හිතන්නේ බලාගෙන ඉන්නවා මොකද මේ කතා බහේ කෙලවර මොකද්ද කියලා. ඇත්තටම අපිට තියෙනවා කතා කරන්න. වටේම ඇහෙනවා නේද? මේ උකරන්ටත් ඇහෙනවා මේ ජනතාව මැදිහත් වෙන්න ඕන මේ වැඩේට. රාජ්‍ය මැදිහත් වෙන්න ඕන. අපිව ගොඩ දාන්න එන්න අපිව බේර ගන්න වගේ තැන් තැන්වල පොඩි කෑ ගැහිලි ඇන්ඩියාවල් ටිකක් ඇහෙනවා. මේ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි එක්ක ජොයින් වෙලා ඉන්න.